සුබ දවසක් මැණික් යාළුවෝ සියලුම දෙනාට. ඉතින් මම අද ඔයාලට ගේන්න හිතුනේ දැනට විශාල රප් ස්ටෝන් ටිකක්. ඉතින් මේවා බලද්දි ඔයාලට මේ වගේ පිහිටීම එතකොට එක්ස්ක්ලූෂන් කොහොමද තියෙන්නේ කියන එක හොඳට බලා ගන්න පුළුවන් මේ ගල් වල. ඉතින් මේක කැරට් 298ක බ්ලූ සෆායා එකක්. ඉතින් මේකේ හරියට තිබුණා නම් මේකේ සෑහෙන මිලක් තීරණය වෙනවා. සාමාන්‍යයෙන් කෝටි 100කට හැයින් යනවා. නමුත් දැන් මේකේ තියෙන එක්ස්ක්ලූෂන් එක්කලා මේක ලොකු මිලක් කියන්නේ නැහැ. මොකද මේක ඇවිල්ලා ඉරලා පොඩි ගල් තමයි මේකෙන් ගන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයක් තමයි මේකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම ඔයාලට මේ වීඩියෝ හැම එකක්ම ගේන්නේ. එතකොට බලන්න මේ ගල. එතකොට මේ ගල පොඩ්ඩක් එක්ස්ක්ලූෂන් අඩුයි. නමුත් කැරට් 79 පොයින්ට් ගානක ගලක්. නමුත් මේක සාමාන්‍යයෙන් අර ගලට වැඩිය ලොකු වටිනාකමක් තියෙනවා. මොකද හොඳ කලර් එකක් තියෙනවා. එතකොට ලූප් ක්ලීන් කපන්න පුළුවන් ලොකු කැරට් ගානක සාමාන්‍යයෙන් ගලක් කපන්න පුළුවන් හින්දා මේකේ සාමාන්‍ය ලොකු මිලක් යනවා. එතකොට මේ වගේ ගල් හම්බුනොත් එහෙම ලොකු මිලකට දෙන්න පුළුවන් හොඳ ලූප් ක්ලීන් කපා ගන්න පුළුවන් ගල්. එතකොට අන්න ඒකයි හැම එකම මිල තීරණය වෙන්නේ ඒ ගලට එන paludu දෝෂ සහ කැරට් ගාන කපා ගන්න පුළුවන් ගල් එක්කලා තමයි අපි මිල හරියටම තීරණය කරන්නේ. එතකොට බලන්න මේ ගල. එතකොට මේ ගලත් සාමාන්‍යයෙන් මේක කැරට් 119.2ක් වෙනවා. එතකොට මේකේ කපා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් කැරට් 40කයි කැරට් 19ක වගේ ගල් දෙකක් කපා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගල් වුණත් එතකොට සාමාන්‍ය ලොකු වටිනාකමක් තියෙනවා. එතකොට මේ ගල බලන්න හොඳට මම මේ ටෝච් එක ගහලාම ඔයාලට පෙන්වන්නේ. එතකොට මේකේ එක්ස්ක්ලූෂන් ඔයාලට හොඳට පේනවා. ඇතුලේ තියෙන ආලෝකේ ට්‍රාන්ස්පරන්ස් ගතිය එහෙම හොඳට බලන්න. එතකොට මේකත් ඇවිල්ලා ඉරලා තමයි මේ සම්පූර්ණ ලොකු ස්ටෝන් එකකට යන්න බෑ. නමුත් ඉරලා අපිට සාමාන්‍ය ස්ටෝන් 3-4ක් ගන්න පුළුවන් ගලක්. එතකොට අපි අන්නේ එහෙම තමයි මිලක් ගහනවා නම් මිලක් ගහන්නේ. එතකොට සම්පූර්ණම ස්ටෝන් එකේ කපලා ලොකු කැරට් ප්‍රමාණයක ගලක් ගන්න පුළුවන් නම් ලොකු මිලක් ගහලා ගන්න පුළුවන්. එතකොට ඒක ඉරලා කෑලි 3-4කට 5කට වගේ එනවනම් එතකොට මිල ගොඩාක් අඩු වෙනවා. එතකොට අන්නේ ඒ ගානට තමයි අපි මිල තීරණය කරන්නේ. එතකොට හොඳට බලන්න මේ වගේ ගල් තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. එතකොට බලන්න මේ ස්ටෝන් එක. එතකොට පිහිටලා තියෙන හැඩත් එක්කලා හොඳට බලන්න. එතකොට පෙද තියෙන ඒවා, එක්ස්ක්ලූෂන් තියෙන ඒවා හොඳට බලන්න. එතකොට ගලක් වලට හොඳට අඳුර ගන්න පුළුවන් මේ වගේ ගල් වලින්. මොකද ඒ හින්දා තමයි මම ඔයාලට ගොඩක් මේ වගේ ගල් දාන්නේ. මේකත් ලොකු වටිනාකමක් තියෙන මැණික් ගල. එතකොට මේ ගල දැම්මේ මේක. එතකොට කලර් එක අඩුයි. එක්ස්ක්ලූෂන් වැඩි. එතකොට බලන්න ඇතුලේ තියෙදි ටෝච් එක ගහද්දි හොඳට ඒක පේනවා. paludu කොහොමද තියෙන්නේ ට්‍රාන්ස්පරන්ස් ගතිය තියෙනවා. නමුත් paludu පිහිටලා තියෙන විදිහ බලන්න හොඳට හොඳට පේනවා paludu ගොඩක් තියෙනවා කියලා. එතකොට මේ ගල කැරට් 402 පොයින්ට් ගානක ගලක්. නමුත් paludu පිහිටලා තියෙන ඉඳ මේකෙන් සාමාන්‍යයෙන් පොඩි ගල් ටිකක් තමයි ගන්න පුළුවන්. එතකොට මේකේ අනිත් ඒ කලර් එක අඩුයි. එතකොට ලොකු මිලක් යන්නේ නැහැ. ඊට පස්සේ මම ඔයාලට පෙන්වන්නේ ඇලෙක්සැන්ඩර් කියන ගල. එතකොට මේ ඇලෙක්සැන්ඩර් ගලේ මේක කැරට් 89 පොයින්ට් ගානක් තියෙනවා. එතකොට කලර් චේන්ජ් වෙන හින්දා තමයි මේක ඇලෙක්සැන්ඩර් කියලා හඳුන්වන්නේ. එතකොට ඒකට ඇවිල්ලා කිසෝබෙරිල් කුලේන ගලක්. ඒකට ක්‍රෝමියම් එකතු වුණාට පස්සේ තමයි මෙහෙම කලර් චේන්ජ් එකක් ඇඩ් වෙන්නේ. එතකොට ක්‍රෝමියම් හොඳටම පිරලා තියෙනවා නම් මේ ගල් වල මිල ගොඩාක් වැඩි වෙනවා. දැන් මේකේ නම් ක්‍රෝමියම් පොඩ්ඩක් අඩුයි. ඒ හින්දා තමයි තැඹිලි පාටට හුරු පාටකට තමයි කලර් චේන්ජ් එක වෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් ගානට වටින ඇලෙක්සැන්ඩර් එකක්. මොකද කලර් චේන්ජ් එක රෙඩ් එකට එනවා නම් ගොඩාක් මිල වදිනවා. එතකොට මොකද රෙඩ් එක තමයි දැනට ඇලෙක්සැන්ඩර් වල හොඳම කලර් චේන්ජ් එකට අපි දන්න විදිහට භාවිතා කරන්නේ. එතකොට ඒ ගානට ආවනම් මේක විශාල මිලකට දෙන්න පුළුවන්. නමුත් දැන් මේකේ කලර් චේන්ජ් එක බ්‍රවුන් හින්දා එතකොට මිල ගොඩක් අඩු වෙනවා. එතකොට එහෙම තමයි ඇලෙක්සැන්ඩර්
වල මිල තීරණය වෙන්නේ. එතකොට අපි මේකෙන් බලන්න ඕනේ කොච්චර ප්‍රමාණයක ගලක් කට් කරගන්න පුළුවන්ද? එතකොට කොයි වගේ ගලකට යන්න පුළුවන්ද කියලා බලලා තමයි අනිවාර්යෙන් සර්ටිෆිකේට් එකක් දාන්න ඕනේ. සර්ටිෆිකේට් එකට අනුව තමයි කලර් චේන්ජ් එක එතනින් වෙන්නේ. එතකොට අපිට ලොකු මිලකට යන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයාලට කතා කරනවා රූබි ගැන. එතකොට මේ තියෙන්නේ දැනට ලංකාවේ තියෙන රූබි. එතකොට මේ රූබි එකේ කලර් එක චුට්ටක් මදි. එතකොට ට්‍රාන්ස්පරන්ස් ගතිය මදි. එතකොට මේකේ ලොකු මිලකට යන්න බෑ. මොකද මේක ට්‍රාන්ස්පරන්ස් ගතිය තියෙනවා නම් කලර් එක ඒකත් මේ රෙඩ් කලර් එකට වගේ එනවා නම් ලොකු මිලකට දෙන්න පුළුවන්. දැන් මේක ගල ලොකු වුණාට කලර් චේන්ජ් එක මදි හින්දා කලර් එක මදි හින්දා එච්චර ලොකු මිලක් යන්නේ නැහැ. නමුත් දැනට බ්ලූ සෆයර් වලට වැඩිය වටිනාකමක් තියෙනවා රූබි වලට. එතකොට රූබි කියන්නේ දැනට ලංකාවේ තියෙන හොඳ මිල අධිකම මැණික් වර්ගයක්. ඉතින් මේ වගේ දේවල් දැනගන්න ඕන නම් මගේ channel එක ඔයාලා subscribe කරන්න, share කරන්න, bell icon එක ඕල් දාලා තියාගන්න. එතකොට අලුතෙන් වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට වීඩියෝ එක ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට තව ඔයාලට ලොකු ගල් තියෙනවා නම් ඒවා සේල් කරන්න. එතකොට ලොකු ගල් අවශ්‍ය නම් ආපහු මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මගේ WhatsApp number එක දාලා තියෙනවා. ඒකට මට කතා කරන්න, මාත් සමග සම්බන්ධ වෙන්න. එතකොට ඔයාලට ඕනම ගලක ඩීල් එකක් කරන්න ඕන නම් ඒක කරලා දීමේ හැකියාවක් තියෙනවා. එච්චරයි. එහෙනම් සුබ දවසක් ඔයාලා හැමෝටම කියලා මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. එහෙනම් සුබ දවසක්.